ඔයාලම හරිම ලස්සනයි. 1 2 3 4යි. ජේන්යා මෙහෙන්න මේනවා මේ. ජේන්යා ඔයාට ටවුමට ගිහින් පාන් ගේන්න පුළුවන්ද? හරි අම්මේ. සීනිවලලු නම් මට තමයි. රොක්සවලලු මල්ලිට හොඳයි. මෙහි හරියට කුරුල්ලෝ. වාව්. ලස්සන සෙල්ලම් බඩු. මං ආසයර පොනික්කගේ ගෙදරට චෙදි බෑත් නියමයි. හේයි! මගේ පාන් දෙනවා. නවතිනවා. මගේ පාන් ඕනේ. මහා නරක බල්ලෙක්. මෙහෙ එන්න. අනේ ඉන්න. අනේ ඉන්න. අනේ මගේ පාන්. මට පාර හොයාගන්නත් බෑ. දැන් මං කොහොමද ගෙදර යන්නේ? ඇයි ඔයා දන්නේ පුංචි දුවේ? මං අතර බං වෙලා. බය වෙන්න එපා පැටියෝ. එන මාත් එක්ක. මේ උයන හරිම ලස්සනයි. හරි අපි උයන ඇතුළට යමු. බලන්න. හරිම ලස්සනයි. මේ මලේ මායා පෙති දිහා. පුංචි දුවේ මේක මායා මලක්. ඔයාට මොනවා හරි ඕන නම් මේකෙන් පෙත්තක් ගලවලා විසි කරන්න. ඊට පස්සේ මැජික් කවිය කියන්න. ඉලෙන්න මල් පෙත්ත බටහිරින් නැගෙනහිරට උතුරින් දකුණටත් වටයක් කැරකී යලි එන්න විවස්පර්ශ සැනින් මා පවසන දේ ඉටු කරන්න. ස්තුතියි ආච්චී. මම පාරට එක්කම ගෙදර ඉන්න ඕනේ. ඉගිලෙන්න මල් පෙත්ත බටහිරින් නැගෙනහිරට උතුරින් දකුණටත් වටයක් කැරකී යලි එන්න විවස්පර්ශ සැනින් මා පවසන දේ ඉටු කරන්න. නියමයි. මම පාරට තරම් ගෙදර ඇවි. මේ මල ලස්සන පෝච්චි එක දාන්න. අයියෝ ලස්සන පෝච්චිය. ඒ පාර මොකද්ද කැඩුවේ? නෑ අම්මා. මල් පෝච්චි තිබ්බ විදියටම හැදෙන්න ඕනේ. ඉගිලෙන්න මල් පෙත්ත බටහිරින් නැගෙනහිරට උතුරින් දකුණට වටයක් කැරකී යලි එන්න විමස්පර්ශ සැනින් මා පවසන දේ ඉටු කරන්න. එයාලා මොකද කරන්නේ? ඊයෝ තලු කරන්නේ. මාත් එන්නද? ඔයා මොකද මෙතන? අපි යන උත්තරද්‍රවයට. ඔව් උත්තරද්‍රවයට මාත් එනවා. බෑ ගෑල් ළමයින්ට යන්න බෑ. අපි යනවා. මට පුළුවන් ඔයාලා නැතුව යන්න. මට උත්තරද්‍රවයට යන්න ඕනේ. ඉගිලෙන්න මල් පෙත්ත බටහිරින් නැගෙනහිරට උතුරින් දකුණට වටයක් කැරකී යලි එන්න විමස්පර්ශ සැනින් මා පවසන දේ ඉටු කරන්න. වාව්! මම උත්තරද්‍රවයේ. යා! හිමවලේ. ඌ මගේ පැත්තට එනවා. පැත්තකට වෙනවා. මට ගෙදර යන්න ඕනේ. ඉගිලෙන්න මල් පෙත්ත බටහිරින් නැගෙනහිරට උතුරින් දකුණට වටයක් කැරකී යලි එන්න විමස්පර්ශ සැනින් මා පවසන දේ ඉටු කරන්න. වාව්! මං ගෙදර ආවා. ඉරිමි ළමයිට කියන්න ඕනේ මං උත්තරද්‍රවයට ගියා කියලා. හරිම ලස්සන බෝනික්කෙක්. මොකද්ද මෙයාගේ නම? එයාගේ නම ලිලි. මම බෝනික්කගේ නැන්ද වෙන්නම්. බෑ. මට තනියම සෙල්ලම් කරන්න පුළුවන්. අගේම බෝනික්කෙක් හොයාගන්නම්කෝ. ලෝකෙම තියෙන සෙල්ලම් බඩු මට ඕනේ. ඉගිලෙන්න මල් පෙත්ත බටහිරින් නැගෙනහිරට උතුරින් දකුණට වටයක් කැරකී යලි එන්න විමස්පර්ශ සැනින් මා පවසන දේ ඉටු කරන්න. ෂා. හස්සෙන් ඉන්න එපා. අනේ එපා. සෙල්ලම් බඩු ඔක්කොම අපේ තැනටම යන්න ඕනේ. ඉගිලෙන්න මල් පෙත්ත බටහිරින් නැගෙනහිරට උතුරින් දකුණට වටයක් කැරකී යලි එන්න විමස්පර්ශ සැනින් මා පවසන දේ ඉටු කරන්න. වැඩකට නැති දේවලට මම පෙති නාස්ති කර අන්තිම පෙත්තවත් වැදගත් දෙයකට පාවිච්චි කරන්න ඕනේ. හායි. මම ජේන්යා. ඔයා කවුද? මම වික්ටර්. හමුවීම සතුටක්. මොනවාද කියවන්නේ? සුරංගනා කතාවක් නෝනද? පස්සේ බලමු. දැන් සෙල්ලම් කරමුද? මට බෑ. ඇයි බැරි? ඔයා මට කැමති නැද්ද? මං කැමති. ඒත්
ඉන්න සමා වෙන්න. මම දැනගෙන හිටියේ නෑ. කවදාවත් මට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. දුක් වෙන්න එපා. මම උදව් කරන්නම්. ඒ බලන්න දැක්කද මට වික්ටව සුව කරගන්න ඕන. ඉගිලෙන මල් පෙත්ත වටිලෙන් නැගෙන හිටත් උතුරෙන් දකුණට වචයක් කර කියලා ලියන බිම ස්පර්ශ උසනින් මම පවසන දේ ඉටු කරන්න. යේ මට ඇවිදින්න පුළුවන්. හරි මාව අල්ලන්න. ඔය වේගෙන් දුවනවා. අන්තිම පෙත්ත නම් වැදගත් දෙයකට පාවිච්චි කළා. අනේ ඔය වේගෙන් දුවනවා. ආත්මාර්ථකාමී වෙනවට වඩා පරාර්ථකාමී වීමෙන් ලොකු සතුටක් ලැබෙන බව මම තේරුම් ගත්තා. ඔයත් ඒ ගැන හිතන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තව ලස්සන කතන්දර ඉදිරියේදී එන්න තියෙනවා. බයි.